ගාල්ලේ මොබයිල් LK අපේ ෂොප් එකට අදත් ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලා ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉඳපු තවත් පාටි බොක්ස් එකක් ගැන තමයි මේ රිවිව් එක කරන්න පටන් ගන්න හදන්නේ. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අපෙන් ඇහුවා NDR 1810 කවදද ෂොප් එකට එන්න කියලා. ඔන්න දැන් අපේ NDR 1810 ස්ටොක් ඇවිත් තියෙනවා. අද අපි ඒ ගැන තමයි මේ රිවිව් එක ඔයාලට කරන්නේ. මගේ මේ පැත්තෙන් තියෙන්නේ NDR 18.8 කියන අපි ඔයාලට කලින් රිවිව් එක ගැන අපු ස්පීකර් එක. මේ තියෙන්නේ අද අපි ඔයාලට රිවිව් එක අරන් එන NDR 18.10 කියන ස්පීකර් එක. මම මේ NDR 18.10 ස්පීකර් එකත් එක්ක මේ අපි කලින් රිවිව් එක කරපු ස්පීකර් එකත් ඔයාලට අරන් ආවේ. එතකොට ඔයාලට මේක දැක්කම තේරෙනවා ඇති ස්පීකර්ස් දෙකේ වෙනස කොහොමද කියලා. මේක සාමාන්‍ය අඩි 2.5ක් විතර උසයි, මේක අඩි 3ක් විතර උසයි. අන්න ඒ වෙනස පෙන්වන්න තමයි මම ඔයාලට මේ ස්පීකර් එකත් මෙතනට අරන් ආවේ. ඒ වගේමයි අද මම ඔයාලට මෙන්න මේ NDR 1810 ස්පීකර් එකේ සම්පූර්ණ රිවිව් එකක් මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒ වගේම මේකේ මිල ගණනුත් ඔයාලට අරන් එනවා. 1810 රිවිව් එකට යන්න කලින් අපේ පාටි බොක්ස් මිල අඩු වෙලා තියෙනවා. මම ඔයාලට ඒ මිල ගණන් මුලින්ම අරන් එන්නම්. අපේ WhatsApp community එකේ ඉන්න යාළුවෝ නම් මේ වෙද්දී ඒක දන්නවා. මම ඔයාලට මිල ගණන් අරන් එන්නම්. KTS 1279 රුපියල් 7490කටත්, BTS 1740 රුපියල් 12900කටත්, KTS 1755 රුපියල් 21490කටත් දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම NDR 820 822 රුපියල් 23990කටත්, NDR 815 රුපියල් 27490කටත්, BTS 1990 රුපියල් 27990කටත් ඔයාලට දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අනිත් මොඩල් ඒ කියන්නේ NDR 1610 රුපියල් 33490කටත්, NDR 18.8 මෙන්න මේ ස්පීකර් එක රුපියල් 42490කටත්, ඩිරෙක්ට් පවර් දෙන්න පුළුවන් Bond X12 එක රුපියල් 49490කටත් දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේමයි අද මේ රිවිව් එක අරන් එන NDR 1810 මිල ගැනත් අපි ඔයාලට මේ වීඩියෝ එකේදීම සඳහන් කරන්නම්. NDR 1810 මෙන්න මේ ස්පීකර් එකට ලැබෙන දේවල් ගැන කතා කරනකොට වයර්ලස් මයික් දෙකක් ලැබෙනවා. මෙන්න මේ වයර්ලස් මයික් දෙක. ඊට පස්සේ ඔයාලට රිමෝට් එකක් ලැබෙනවා. මෙන්න මේක තමයි ඒ රිමෝට් එක. ඒ වගේමයි මේ ස්පීකර් එක charge කරන්න අවශ්‍ය වෙන charger එක ලැබෙනවා. මෙන්න මේ වගේ charger එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. මේ charger එක ගැන කතා කරනකොට volt 15 ampere 4ක charger එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ ස්පීකර් එක ඔයාලට watt 60ක power එකකින් charge කරගන්න පුළුවන්. හරි අපි දැන් NDR 1810 party box එක මොන වගේද කියලා බලමු. ඔයාලට මේ party box එකට අඟල් 10ක ස්පීකර්ස් දෙකක් එනවා main ස්පීකර්ස් දෙක විදියට. ඒ වගේමයි මෙන්න මේ සයිඩ් එකෙන් මිඩ් ස්පීකර්ස් දෙකකුත්, මේ සයිඩ් එකෙන් මිඩ් ස්පීකර්ස් දෙකකුත්, සම්පූර්ණ මිඩ් ස්පීකර්ස් 4ක් ලැබෙනවා. ඒ වගේමයි ට්වීටර්ස් දෙකකුත් ඔයාලට මෙන්න මේ පාටි බොක්ස් එකට ලැබෙනවා. මම ඔයාලට මේකේ අනිත් පැත්තත් පෙන්නන්නම්. මේ ස්පීකර් එකේ පිටුපස පෙනුම තියෙන මෙන්න මේ විදියට මෙතනත් ඔයාලට කන්ට්‍රෝල් පැනල් එකේ කොටසක් ලැබෙනවා. මෙතන NDR 810 මොඩල් එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි ඔයාලට මේ ස්පීකර් එකට 18.8 වගේ වීල්ස් දෙකක් තියෙනවා. NDR 1810 ස්පීකර් එකේ කන්ට්‍රෝල් පැනල් එක බලන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ ෂොප් එකේ පාටි බොක්ස් විතරක් නෙවෙයි මොබයිල් වලට අවශ්‍ය සියලුම ඇසසරීස් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒක නිසා ගොඩක් අය අපෙන් අහන දෙයක් තමයි ඒ කියන්නේ අපේ මොනවා හරි දෙයක් ඒ කියන්නේ ප්‍රයිස් එකක් හරි මොනවා හරි අපෙන් අලුතෙන් ස්ටොක් එන දෙයක් හරි එයාලට දැනගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පහසුම දේ තමයි අපේ WhatsApp community එකට join වෙන එක. මේ වීඩියෝ එකේ අපි description එකේ ඒ link එක දාන්නම්. ඔයාලා ඒ WhatsApp community එකට join වෙන්න. එතකොට අපි party box එකක මිල ගණන් අඩු වුණත් ඒ වගේමයි මොනවා හරි මොබයිල් ඇසසරීස් අලුතෙන් ආවත් ඔයාලට මොනවා හරි අපි ඔෆර්ස් දුන්නත් ඒ සේරම අපි WhatsApp community එකට තමයි මුලින්ම දාන්නේ. ඒ වගේමයි ඔයාලා අපේ TikTok account එකත් Facebook account එකත් join වෙලා ඉන්න. එතකොට ඔයාලට අපේ shop එකේ වෙන හැම දෙයක් ගැනම ඉක්මනින්ම විස්තර දැනගන්න පුළුවන්. හරි අපි දැන් NDR 1810 ස්පීකර් එකේ control panel එක බලමු. මේ තමයි NDR 1810 ස්පීකර් එකේ main control panel එක. මෙතන තියෙන මේ ලොකු වීල් දෙක තියෙන්නේ එකක්
වොලියුම් අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ වීල් එකෙන්. ඒ වගේමයි අනිත් පැත්තේ තියෙන වීල් එකෙන් ඔයාලට මයික් වොලියුම් එක අඩු වැඩි කරගන්න පුළුවන්. එතනින් උඩට යනකොට ඔයාලට තව පොඩි වීල් 4ක් තියෙනවා. මෙන්න මේ කන්ට්‍රෝලර්ස් ටිකෙන් ඔයාලට මෙන්න මේ දකුණු පැත්තේ එකෙන් ට්‍රිබල් වෙනස් කරගන්න, ඒ වගේම මේකෙන් බේස්, ඒ වගේම මේකෙන් මයික් එකේ එකෝ එකයි මයික් එකේ ඩිලේ එකයි මේ කන්ට්‍රෝල් දෙකෙන් වෙනස් කරගන්න පුළුවන්. එතනින් පහළට යනකොට ඔයාලට මෙන්න මෙතන තියෙන බටන් එකෙන් තමයි ලයිට් මෝඩ් වෙනස් කරගන්න තියෙන්නේ. එතනින් වම් පැත්තට එනකොට බැක්වර්ඩ් ෆෝවර්ඩ් බටන්, ඒ වගේම ප්ලේ පෝස් බටන් එක තියෙනවා, රෙකෝඩින් ඔප්ෂන් එක තියෙනවා. එතනින් මේ පැත්තට ගියාට පස්සේ මෝඩ් බටන් එක තියෙනවා. මේක තමයි NDR 1810 ස්පීකර් එකේ මේන් කන්ට්‍රෝල් පැනල් එක. ඊට පස්සේ මේකේ අනිත් පැත්ත බලමු අපි. හරි, අපි දැන් NDR 1810 පාටි බොක්ස් එකේ පිටිපස්සේ තියෙන දේවල් ටිකත් බලමු. ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් මෙතනින් මයික් ඉන්පුට් දෙකක් ඇවිත් තියෙනවා. ඔයාලට වයර් මයික් දෙකක් මෙතනට ප්ලග් කරගන්න පුළුවන්. ඒ වගේමයි USB එකටයි චිප් එකටයි මෙතනින් තියෙනවා ඉන්පුට්. ඒ වගේමයි ඔයාලට මේක චාර්ජ් කරගන්න අවශ්‍ය මෙන්න මෙතනට තමයි ඉන්පුට් එක ඇවිල්ලා තියෙන්නේ. 15 වෝල්ට් ඉන්පුට් එක මෙතනට තමයි වදින්නේ. ඒ වගේමයි ඔයාලා මේ ස්පීකර් එකේ පවර් ඔන් ඔෆ් කරන්න තියෙන මෙන්න මේ ස්විච් එක. ඒ වගේම වම් පැත්තෙන් තියෙන මෙන්න මේ ස්විච් එකෙන් තමයි ඔයාලට LED පැනල් එක ඔන් ඔෆ් කරගන්න තියෙන්නේ. මේ පාටි බොක්ස් එක චාර්ජ් එකට ගැහුවම ඔයාලට මෙන්න මේ වගේ රතු පාටින් LED එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ස්පීකර් එක ෆුල් චාර්ජ් වුණාම මේ ලයිට් එක නිල් පාටට හැරෙනවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් දැන් මේ ස්පීකර් එක ෆුල් චාර්ජ් වෙලා තියෙන කියලා. NDR 1810 මෙන්න මේ පාටි බොක්ස් එකේ මිල ගැන කියනවා නම් මොබයිල් LK අපේ ෂොප් එකෙන් ඔයාලට මේ පාටි බොක්ස් එක රුපියල් 52990කට අද ඉඳන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් දෙයක් කියන්න ඕන. ඔයාලා අපේ මේ වීඩියෝ එක දකින්න දවස වෙනකොට මම කියන මේ මිල ගණන් වල වෙනසක් වෙලා තියෙන්න පුළුවන්. මොකද අපේ ගොඩක් මොඩල් දැන් මිල කලින්ට වඩා අඩු වෙලා තියෙනවා. ඒක නිසා හොඳම දේ තමයි ඔයාලා මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඔයාලා අපිට කෝල් එකක් දීලා දැන් යන මිල ගණන් ගැන අහගන්න. එතකොට ඔයාලට ඒ මිල ගණන් වලට තමයි බඩු ගන්න පුළුවන් අපෙන්. ඉතින් අද අපි ඔයාලට අරන් ආවේ NDR 1810 කියන මෙන්න මේ පාටි බොක්ස් එක. NDR ලගේන ලොකුම පාටි බොක්ස් එකක්. අඩි 3ක් විතර උස ස්පීකර් එකක්. ඒ වගේමයි බොට් 120ක අවුට්පුට් එකක් දෙන ස්පීකර් එකක්. ඉතින් ඔයාලට අපේ ෂොප් එකට එනවා නම් ගාල්ලේ බූස්සේ තමයි අපේ ෂොප් එක තියෙන්නේ. ගාලු පාරමයි තියෙන්නේ ෂොප් එක. හැමෝටම මෙතන බලා ගන්න ලේසි. ඔයාලා මැප් එකේ mobile.lk gold කියලා සර්ච් කරන්න. එතකොට මැප් එකේ අපේ ලොකේෂන් එකක් පෙන්නනවා. ඉතින් මේ විස්තර ටික තමයි අද අපි ඔයාලට අරන් ආවේ. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බ වෙමු.